හරි guys, ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ cyber scanners එකේ Python course එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් guys අද වීඩියෝ එකෙන් කතා කරනවා data types ගැන. ඒ කියන්නේ සාමාන්‍ය data types ගත්තොත් අපිට කියන්න පුළුවන් integer, float, string කියලා ආකාර තුනක් තියෙන data types ප්‍රධාන වශයෙන්. එතකොට guys සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ integer කියන්නේ guys පූර්ණ සංඛ්‍යා. ඊට පස්සේ float කියන්නේ guys දශම සංඛ්‍යා. ඊට පස්සේ string කියන්නේ special characters වගේ දේවල්. මම කියන්නේ special characters මොනවද string integer float කියන මොනවද කියලා. හරිද? එතකොට අපි යන් අපේ කම්පයිලර් එකට හරි guys එතකොට අපි මුලින්ම අපි කතා කරන data types එක තමයි integer කියන්නේ. integer කියන්නේ මොකක්ද guys? integer කියන්නේ සාමාන්‍ය අපිට ගන්න පුළුවන් 100 integer එකක්. ආයෙ ගත්තොත් අපිට integer ගන්න පුළුවන් 25 ඊට පස්සේ 55 ඊට පස්සේ මෙන්න මේ වගේ එක දිගට යන සංඛ්‍යාව integer සංඛ්‍යා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හරිද? ඒ වගේම අපිට guys තව ඍණ සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඍණ සංඛ්‍යාව කියන්නේ ඍණ 6 ඊට පස්සේ ඍණ 4 ඊට පස්සේ ඍණ 20 මෙන්න මේ වගේ guys ඔක්කොම මේ දෙකම යන්නේ integer වලට. ඒ කියන්නේ ඍණ සහ සාමාන්‍ය සංඛ්‍යා. එතකොට අපි දැන් දන්නවා integer කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ guys තව data type එකක් තියෙනවා float එහෙම නැත්නම් double කියලා. එතකොට guys මේකෙදි වෙන්නේ දශම සංඛ්‍යා. දශම සංඛ්‍යා කියන්නේ අපිට ගන්න පුළුවන් 3.5 ඊට 3.6 ඊට පස්සේ 3.9 ඊට පස්සේ අපිට ගන්න පුළුවන් guys තව 10.5 20.5 වගේ දශම ස්ථාන වලින් guys අපිට දශම සංඛ්‍යා වල ගන්න පුළුවන්. හැබැයි guys මේ ඒ වගේම අර integer වල ඍණ 1 ඍණ 2 ඍණ 3 ගන්නවා වගේ අපිට පුළුවන් මේ double වල ඍණ 10.5 ඍණ 20.5 ඍණ 25.5 ඍණ 100.5 ඍණ ඒ වගේ ඍණ සංඛ්‍යා ගන්න පුළුවන්. හරිද guys? ඒතකොට guys මේ ඔක්කොම යන්නේ integer සහ float වලට. එතකොට guys integer කියන්නේ එක සහ එක පැත්තක්. ඊට පස්සේ float කියන්නේ දශම ස්ථාන සංඛ්‍යා. ඒ කියන්නේ guys කෙටියෙන්ම කිව්වොත් integer කියන්නේ දශම ස්ථාන නොවන සංඛ්‍යාව. float එහෙමත් double කියන්නේ දශම ස්ථාන සංඛ්‍යා guys. හරිද? මම හිතනවා ඔයගලන්ට දශම ස්ථාන ගැන දශම ස්ථාන නොවන සංඛ්‍යා ගැන පැහැදිලි නැති කියලා guys. හරිද? හරි. ඊට පස්සේ guys අපිට තව data type එකක් ඉදලා තියෙනවා. ඒක තමයි string කියන්නේ. string කියන්නේ guys සාමාන්‍ය special characters වලදී වල කියන්නේ අපිට ගන්න පුළුවන් string hash එක ඊට පස්සේ @ ඊට පස්සේ ප්‍රතිශත ඊට පස්සේ end එක මේ ඔක්කොම guys යන්නේ string වලට. හරිද? string ආකාරයට තමයි යන්නේ. හරිද? මේ මොනවද අපිට ගන්න පුළුවන් simple abc කියලා ඊට පස්සේ 1 2 3 මෙන්න මේ ඔක්කොම guys යන්නේ string වලට. ඒ වගේම guys තව අපිට capital දාන්නත් පුළුවන්. capital දාන්න මෙන්න මේ වගේ ඉලක්කම් දාන්න පුළුවන් guys. හරිද? මේ guys ඉලක්කම් දාන්න පුළුවන්. එතකොට guys මේ string සංඛ්‍යා හරිද? string. හරි. එතකොට guys අපි සාමාන්‍යයෙන් අපිට දැන් මේ වගේ යොදන්න guys variable නෝ. හරිද? variable ගැන guys සරලයි. හරිද? දැන් අපි කතා කරා integer කියන්නේ මොකක්ද? float කියන්නේ මොකක්ද? string කියන්නේ මොකක්ද කියලා guys. හරිද? එතකොට මේ ඔක්කොම guys අපි ඔක්කොම කියන variables කියලා. ඒ ඔක්කොම එකතු කරලා දෙන අපි variables එකක් කියනවා. එතකොට guys variable හැදෙන්නේ කොහොමද? variable හැදෙන්නේ හරි සරලයි guys. අපිට මේ variables වලින් guys පුළුවන් අපිට යම් කිසි දෙයක් අපිට storage ගත කරගන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි දෙයක් අපිට save කරලා තියාගන්න පුළුවන් මේ variables වල. හරිද guys? ඒක තමයි සරල variables කියන එකේ තේරුම guys. හරිද? එතකොට
අපි සරල චූටි වේරියබල් එකක් ලියමු. මම ලියනවා a සමානයි 4 කියලා දාලා. හරිද? මෙන්න මේක guys එතකොට දැන් මෙහෙම ආව පස්සේ guys මේකේ මේ 4ම තමයි guys මෙතන තියෙන්නේ. හරිද? මේ ඉතින් තියෙන 4ම තමයි මෙතන තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි 4 සමාන කරනවා a ට. හරිද? එතකොට මේ a ගේ තියෙන ඉලක්කම තමයි 4. හරිද? a ගේ තියෙන 4මයි. හරිද guys? මම හිතනවා ඔයාලට පොඩි ඉස්සරහට යද්දි වැඩි තීරේ කියලා. හරි අපි චූටි ප්‍රෝග්‍රෑම් එකක් ලියමු guys. හරිද? මම ලියනවා මම කැමති ලක්කමක් දානවා. මම දානවා 000 වගේ දාලා මම මේක ස්පෙෂල් ලෙවල් x සමානයි 000 කියලා. හරිද? එතකොට guys මේ x එකේ තියෙන 0 තුනක් guys. හරිද? මම දෙන්න වැඩි වෙන විදිය ඊට පස්සේ මම ලියනවා print print කියන කලින් වීඩියෝස් එක කරා ඉන්නවා නේද කියලා දෙන්නේ නැහැ. print වල ඔයගොල්ලෝ දන්න print function එක කියන්නේ මෙන්න මේක කියලා. හරි මේක තමයි print function එක. හරි එතකොට මේ function එක ඇතුලේ අපිට දාන්න පුළුවන් print වෙනවා දෙයක්. මම ලියනවා your number is කියලා දාලා user කියනවා ඔයාගේ number එක මේක තමයි කියලා. හරිද? user පේන්න ඕන අපේ number එක. ඒතකොට guys දැන් මෙහෙම ලියද්දි මෙන්න මෙතන මේ colon එකේ එහාට space එකක් හරි උගල කැමති නැහැ space නැතුව තියන්න. මෙන්න මේ කමාවක් දාලා උගලන්ට උගලන් අතන x එක දෙන්න. එතන x එක දුන්නා පස්සේ අපි run කරලා මොකක්ද වෙන්නේ කියලා. හරි. එතකොට මේ ඊළඟට guys උගලන්ට your number කියලා දාලා is 0 කියලා දෙනවා. හරිද? ඉතින් මේක guys මේක තමයි variables කියන්නේ. හරිද? මේ තමයි සරලම variables එක කියන්නේ. හරිද? එතකොට මට පුළුවන් මෙතන වෙන ඉලක්කමක් දාන්න. අපි දාමු 25 වගේ. හරි 25 දාන්න කරමු. මේක run කරලා පස්සේ guys ඔන්න මෙතනත් ඔන්න your number is 25 කියලා වැටලා තියෙනවා guys. හරිද? එතකොට guys දැන් තේරෙනවා ඇති variables එක කියන්නේ මොකක්ද? එතකොට මේ variable අපිට කියනවා integer variables එක මේක. හරිද? මොකද මෙතන 25ක් තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ 25 විතරක් නෙවෙයි අපිට මේ ඍණ සංඛ්‍යාවක් දාන්න පුළුවන්. හරිද? දැන් අපි රන් කරලා පස්සේ ඔන්න මේකදී your number is ඍණ 25 කියලා ඔන්න වැටලා තියෙනවා. හරිද? මෙන්න මේ. හරිද guys? ඊට පස්සේ දැන් අපි variables type දෙකක් ගැන කතා කරා. sorry මේ අපි variables type එක ගැන සම්පූර්ණව අපි කතා කරා. හරිද? හරි ඊළඟට අපිට තුනලා තියෙන දශම ස්ථාන සංඛ්‍යා. දශම ස්ථාන. මම එතකොට මේ 25ම දශම කියලා නම් එතන වැඩි ලීසි. දශම 8 ගියදම හරි. දැන් අපි රන් යද්දී. හරි එන්න එතකොට දැන් ඔන්න ගස් තියෙන your number is කියලා 25.8 කියලා තියෙනවා. හරිද? ඒක දශම ස්ථාන සංඛ්‍යා. එතකොට අපිට ඔයගොල්ලෝ දන්නවද මේක ඍණ සංඛ්‍යා කරන්න පුළුවන් කියලා. හරිද? මේක ඍණ සංඛ්‍යා කරන්න පුළුවන්. දැන් අපි මේ කතා කරේ float සහ double ගැන. හරිද? හරි. ඊට පස්සේ guys අපිට පුළුවන් අපිට තව ප්‍රශ්නයක් අපිට special characters වෙනම දාන්න බැරිද? ඒ කියන්නේ අපිට string ආකාර වෙනම දාන්න බැරිද කියලා. දැන් සාමාන්‍යයෙන් guys අපි උදාහරණයකට ගත්තොත් අපිට phone number එකක් දාද්දී අනිවාර්යෙන් plus icon එක ගෙනවනේ guys. හරිද? ඒක plus icon එක ගෙනවා කියන්නේ දැන් අපි යම් කිසි ප්‍රෝග්‍රෑම් එකකට phone number එකක් කොයින් හරි add කරන්න ඕන නම් plus icon එකක් දාන්න. ඉතින් plus දැම්මට ඊළඟට වෙන්න මෙතන මේ syntax error කියලා වැටෙනවා. හරිද? syntax error කියලා වැටෙනවා. හරිද? ඒ කියන්නේ අපිට phone number එකක් දාන්න නම් අපි අනිවාර්යෙන් special characters කියලා අපි හඳුන්වන මේ plus icon එක. හරිද? එතකොට අපිට string ආකාරයට දැන් phone numbers දාන්න වෙන්නේ guys. හරිද? string ආකාරය කියන්නේ මොකක්ද guys? string ආකාරය කියන්නේ guys ඔයගලන්ට පුළුවන් මේ string කියන ඒවා මෙන්න මේ වගේ colon දෙකක් ඇතුලේ මෙන්න මේ colon දෙකක් ඇතුලේ දාන්න පුළුවන්. දැන් අපි බලමු plus icon එක දාලා මොකක්ද වෙනස කියලා. හරි. දැන් බලමු run කරලා මොකක්ද වෙන්නේ කියලා. හරි. ඔන්න guys දැන් ඔන්න එනවා your number is කියලා ඔන්න අර plus icon එක වෙන්නවා guys. හරිද? දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ string ආකාර කොහොමද ලියන්නේ කියලා. string ආකාර ලියන්නේ guys සරලව colon දෙකක් ඇතුලේ. හරිද? colon දෙකක් ඇතුලේ string ආකාර ලියන්නේ guys. හරිද? හරි. අපි දැන් මෙතන අපි සාමාන්‍යයෙන් අපි හිතන විදිහට phone number එකක් දාමු. මම දානවා 94 කියලා දාලා 94 කියලා සාමාන්‍ය අපි බිංදුවනේ. හරි. 94 කියලා දාලා මම දානවා
1 2 3 4 5 6 කියලා හරිද? එතන මෙතන තියෙන ෆෝන් නම්බර් 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි හරි 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි ෆෝන් නම්බර් සමාන ලක්ෂණ 10ක් දැන් අපි මේක රන් කරමු මේක රන් කරාන් පස්සේ පේන තියෙන ගාස් ඔන්න ප්ලස් අයිකන් එක නේ හරිද ප්ලස් අයිකන් එක නැහැ කියන්නේ අපිට මාර ප්‍රශ්නයක් අපි ප්‍රෝග්‍රෑම් එක ලියත් අපිට අනිවාර්යෙන් ප්ලස් අයිකන් එක දාන්න එපා එහෙම නැත්නම් අපි ප්‍රෝග්‍රෑම් එකේ වන්නබල් සමහර අපිට කියනවා CV එකක් කියලා කියන්නේ අපිට මේ වන්නබල් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් නේ ගයිස් හරිද මොකද ෆෝන් නම්බර් එක දාන්න බෑ කියන්නේ ගයිස් මාර ප්‍රශ්නේ හරිද මාර ප්‍රශ්නේ ෆෝන් නම්බර් එක දාන්න බෑ කියන්නේ ගයිස් හරිද එතකොට දැන් අපි මෙතනට අපි දෙයක් කරන්න යනවා හරිද අපි දැන් මෙතනදී අපිට අපි දන්නවා ස්ට්‍රින්ග් ආකාරයෙන් ඕනේ ක්ලෝන් එකක් ඇතුළේ. ඒතකොට ගයිස් විශේෂයෙන්ම උගන්ටි මහලු දෙන්නේ මෙන්න මේ වගේ සෙමිකොලන් දෙක කරලා ගන්නදී. හරි මෙන්න මේ සෙමිකොලන් දෙක කරලා රන් කරමු. රන් කරනකොට ගයිස් පැහැදිලිවම අපි ෆෝන් නම්බර් එකත් එක්ක ගයිස් තියනවාද? හරිද? ඔන්න දැන් අපිට තේරෙනවා ස්ට්‍රින්ග් ආකාරයට කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මම හිතනවා ඕගලන්ට අද අපේ variables ප්‍රධාන වශයෙන් තියෙන තුන ගැන තේරෙන්නේ නැති කියලා. එතකොට guys අපිට variable එකේ කියන්නේ අපේ දැන් මෙතන තියෙන x එක අපිට වෙනස් කරන්න බැරි. වෙනස් කරන්න ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලන්ගේ මම දාන්න cyber කියලා. cyber කියලා දාන්න පුළුවන් guys. ඔගොල්ලෝ කැමති නමක් දාන්න පුළුවන් දැන්. ඔන්න cyber කියලා run කරමු. පේනවනේ දැන් ඔයාලට තේරෙන්නේ variables කියන්නේ මොකක්ද කියලා guys මම හිතනවා ඔයාලට අද වීඩියෝ තේරෙන්නේ නැති කියලා එතකොට guys ඔන්න අද වීඩියෝ මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා අනිවාර්යයෙන් subscribe නොකරම ඉන්නවා නම් subscribe කරන්න ඒ කියන්නේ ඉගෙන ගන්න කෙනෙක් නිකන් බොරු subscribe කරන්න යන්න එපා හරිද වීඩියෝ එක like එකක් දාන්න අනිවාර්යයෙන් අද අපි practical එක විදිහට කරන්න යන්නේ calendar එකක් හදන්න යන්නේ හරිද කියන්නේ Python වලින් Python පාවිච්චි කරලා calendar එක හදන්න යන්නේ. එහෙනම් ඉතින් අපි calendar එක හදන ගමන් වීඩියෝ අවසන් කරනවා. එනදී ඔයගොල්ලෝ ගිහින් එනම් අපි ගිහින් එන්න අපි ඊළඟ වීඩියෝ එකකින් අපි